ලංකාවට කෙලවපු වචන දෙක තුනක් තියෙනවා. එකක් තමයි උත්සාහවන්තයා ජයගනී කියන එක. බොරුවක්. එදා සිරිමත්ලා වගේ වෙන්න හදන්න එපා. සාමාන්‍ය මිනිස් විදියට ජීවත් වෙයලා. ඒ පීඩනේ දරා ගන්න උඹලට තේරෙන්නේ නැහැ. ඒක තමයි හුඟක් ළමයින්ට කෙලවෙන්නේ. දක්ෂයෙක් හැදෙනවා නම් පුරුදුවන් වෙන්න ඕන, පුරුදු වෙන්න ඕන. ඊතුරු දේවලුත් බැලන්ස් කරගෙන ඔක්කොම ඉස්සරහට අරන් යන්න. ඒතර අනිත්වර බය වෙන්න එපා. අපි හුඟක් දේවල් වලට බයයි. බය නිසාම බරපතල ගණේ අර්බුදයකට නිරත වෙනවා. ඔය දකුණු අප්‍රිකාවේ පොඩි කතාවක් තියෙන ඔය අස්සයෝ එවුන්ගේ කාන්තාර වැඩිනේ. අර ඉන්න මැස්ස වර්ගයක් ඇවිල්ලා ඌට තුවාල කරනවා. එතන ඒ තුවාලේ පොඩි තුවාලෙට ඌ බයයි. එතන ඌ මේ මැස්සෙක් දැක්කහම මොකද කරන්නේ? එක දිගට දුවනවා. ඌට අරු ඇවිල්ලා අනී කියලා. අර පොඩි මැස්ස ඇවිල්ලා ඌ තුවාර කරන එකට. එතන පිටිපස්ස බලන්නේ නැතුව අස්සය දුවනවා. දුවලා අන්තිමට මොකද වෙන්නේ? වතුරත් නැහැ, හති වැටලා මැරිලා යනවා. අර අච්චර ලොකු සතා චූටි මැස්සෙක්ට බය වෙලා. එසා ඕගොල්ලන්ගෙත් ඔය තියෙන අනවශ්‍ය බය අර අස්සයට කරපු වැඩේ කරනවා. එසා බය වෙන්න එපා. නොබිය ඕන දෙයකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න. ඒ මුහුණ දෙනකොට අත්දැකීම තුල තමයි වැරදිලා හරියන එක ඉගෙන ගන්න. ලෝකේ කිසිම දෙයක් එකපාර හරියන්නේ නැහැ. එහෙම හරියන්න බෑ. ට්‍රයල්ස් තියෙන්නේ. ඔයගොල්ලෝ සයන්ස් නේද කරන්නේ? සයන්ටිෆික් මෙතඩ් එක මොකද්ද? ට්‍රයල් ඇන්ඩ් එරර්. මේ හැම ප්‍රශ්නයකටම උත්තර ලියන්න ඕන ට්‍රයල් එකක් විදියට. ඔකට සිංහල ට්‍රයල්ස් රන් කරන්න. හැම ට්‍රයල් එකකින්ම ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම ප්‍රතිඵල ලැබෙනවා. ඒක සාර්ථක වෙන්නත් පුළුවන් මොනවද? අසාර්ථක වෙන්නත් පුළුවන්. අහගන්න. ඉගෙන ගන්න පටන් ගන්න මිනිහා විද්‍යාත්මක විදිහට ඉගෙන ගන්නවා නම් සාර්ථක ඉලක්කයක් කරා යනවා නම් ඌ පටන් ගන්න ඕන ට්‍රයල්ස් වලින්. ඔයාලා ඉමෝෂන්ස් එක්ක යන්නේ. ඔයාලට ඕන හරියන්න. හැබැයි ට්‍රයල් එකක් රන් කරන එකට හරියන්න නෙමෙයි ඕන. හරියනවා කියලා එකත් ඌ දන්නවා. වරදිනවා කියන එකක් දන්නවා. දෙකම දන්නවා. මේ ට්‍රයල් එක සක්සස් වෙන්නත් පුළුවන්, ෆේල් වෙන්නත් පුළුවන්. හැබැයි ඌ බය නැතුව ට්‍රයල් එක රන් කරනවා. සක්සස් වුණාම ඇයි සක්සස් උනේ කියන එක ඉගෙන ගන්නවා. ෆේල් වුණාම ඇයි ෆේල් උනේ කියන එක ඉගෙන ගන්නවා. ඌ බය නැතුව ඊළඟ ට්‍රයල් එකට යනවා. ඊළඟ ට්‍රයල් එකට යනවා. මුළු ලයිෆ් එකම ට්‍රයල්ස් එක්ක උදුවනවා. ඒ දුවනකොට හරිද? ඌ තොරතුරු ගොඩක් එකතු කරගන්නවා තමන්ගේ අත්දැකීමෙන්. ආන් ඒක ඇතුළේ ඌ දියුණු වෙනවා. එසා ට්‍රයල්ස් වලට බය වෙන්න එපා. මේ කරන්නේත් එහෙම එකක් තමයි. ඕනම ගානක් ඕනම ප්‍රශ්නයකට පිළිතුරු සැපීම එක්තරා ආකාරයක ට්‍රයල් එකක්. ඒ ට්‍රයල් එක ෆේල් වෙන්නත් පුළුවන්, පාස් වෙන්නත් පුළුවන්. එච්චරයි. දැන් උත්සාහ කරනවානේ සිංහලෙන්. උත්සාහ කරන්න පටන් ගන්නකොටම දෙන්නේ හරියනවා කියන එක. උත්සාහ කරලා බැරි වෙච්ච ගමන් අයියෝ බැරි වුණා. එතනින් ඔක්කොම ඉවරයි. සම්පූර්ණයෙන් කඩන් වැටෙනවා. ඒක නතර කරගන්න. ඒකයි මං කිව්වේ උත්සාහ කරන්න එපා ට්‍රයල්ස් වලට යන්න. උත්සාහයෙන් කවදාවත් කිසිම කෙනෙක්ට ගොඩ යන්න බෑ. ලංකාවට කෙලවපු වචන දෙක තුනක් තියෙනවා. එකක් තමයි උත්සාහවන්තයා ජයගනී කියන එක. බොරුවක්. උත්සාහ කරලා ජය ගන්න බෑ. ඊළඟට තව කෙලවපු එකෙක් ඉන්නවා. ඌ තමයි සිරිමතා. හරි? සිරිමතා කියන්නේ හෝමෝන් අන්බැලන්ස් විකෘති කැරක්ටර් එක. බෙලහීන ඩයල් එක. කෙටියෙන්ම කියනවා නම් සිරිමත් වගේ උන්ව හැදෙන්න බෑ. එදා සිරිමත්ලා වගේ වෙන්න හදන්න එපා. සාමාන්‍ය මිනිස් විදියට ජීවත් වෙයලා. උඹලට බන් සාමාන්‍ය මිනිස්සු හෝමෝන වැඩ කරනවා, විවිධ දේවල් හිතෙනවා, විවිධ දේවල් දැනෙනවා. ඒක දැනෙන අතරතුර මේක යන්න. ඒවා කට් ඔෆ් කරන්න යන්න එපා. ඒතර ලොකු ප්‍රෙෂර් එකක් එන්නේ. ඒ පීඩනේ දරා ගන්න උඹලට තේරෙන්නේ නැහැ. ඒක තමයි හුඟක් ළමයින්ට කෙලවෙන්නේ.